අද අපි බලන්න යන්නේ Casio FX991EX කැල්කියුලේටර් එකේ ඔපරේෂන්ස් කරන විදිය. ගොඩක් යුනිවර්සිටිස් වල ළමයින්ට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඒ නිසා තමයි මේ වීඩියෝ සීරීස් එකක් දාන්නේ. මුලින්ම අපි බලාගමු කැල් එක කොහොමද ඔන් කරන්න කියලා. මෙතන මේ තියෙන ඔන් බටන් එක ඔබලා තමයි කැල් එක ඔන් කරන්නේ. ඊට පස්සේ කැල් එක යූස් කරලා ඉවරලා කැල් එක ඔෆ් කරන්නේ මේ shift බටන් එකයි AC බටන් එකයි ක්ලික් කරලා කැල් එක ඔෆ් කරන්න පුළුවන්. අපි කන්ටිනියු කරගෙන යමු වැඩ ටික. මේකේ මෙනු එක තියෙන්නේ මෙතන. මෙනු එකට ගිහිල්ලා ඔයාට ඕන ඔපරේෂන්ස් කරන්න ඕන විදිය තෝරගන්න පුළුවන්. මේ මුලින්ම තියෙන්නේ normal calculations කරන ඔප්ෂන් එක. දෙවෙනියට තියෙන්නේ complex mode එකේ සංකීර්ණ සංඛ්‍යා විසඳන mode එක. තුන්වෙනියට තියෙන්නේ පාදය වෙනස් කරලා කරන ඔපරේෂන්ස්, දෙකේ පාදය, අටේ පාදය, 10 පාදය එහෙම වෙනස් කරලා කරන ඔපරේෂන්ස් තියෙන්නේ ඒකේ. මේ තියෙන්නේ මැට්‍රික්ස් සුළු කරන හැටි. මේක තියෙන්නේ වෙක්ටර්ස් සුළු කරන්න. මේක තියෙන්නේ ස්ටැටිස්ටික් ගණන් හදන්න යූස් කරන්න. මේක තියෙන්නේ ඩිස්ට්‍රිබියුෂන්ස් සොල්ව් කරන්න පාවිච්චි කරන්න. මේක තියෙන්නේ ස්ප්‍රෙඩ්ෂීට් සම්බන්ධ ගැටලු විසඳන්න. මේක තියෙන්නේ ටේබල් හදන්න, 1 variable 2 variable tables කීපයක් හදන්න පුළුවන්. මේක තියෙන්නේ equations function solve කරන්න, සමගාමී සමීකරණ එහෙම සුළු කරන්න තියෙන්නේ මේකේ. මේකේ තියෙන්නේ අසමානතා විසඳන්න. මේකේ තියෙන්නේ ratio සුළු කරන්න. ඒ කියන්නේ අනුපාත සුළු කරන්න තමයි ඒක තියෙන්නේ. අපිට ඕන ඔප්ෂන් එකට ගිහිල්ලා හිතන්න කම්ප්ලෙක්ස් මෝඩ් එකට ගිහිල්ලා මෙතන සමාන ලකුණ ලැබුවට පස්සේ ඒ මෝඩ් එක ඇක්ටිව් වෙනවා. ආයෙසරයක් වෙන මෝඩ් එකකට යන්න ඕන නම් Tamanට අවශ්‍ය මෝඩ් එක තෝරලා සමාන ලකුණ ලැබුවම ඒ මෝඩ් එක ඇක්ටිව් වෙනවා. එහෙම තමයි ඒකෙන් ඔප්ෂන් එක තෝරගන්න. ඊට පස්සේ තව විශේෂ දේවල් ටිකක් තියෙනවා. මේ අපිට පේන බටන් ටිකට අමතරව ඔයාලට පේන ඇති මේ තියෙන්නේ එක log factorial එහෙම දේවල් තියෙනවා. ඒ අකුරු තෝරන්නේ මේ shift එක ඔබලා ඒ කහ පාටින් තියෙන ඒ විස්තරයකට අදාළ operations කරන්න නම් shift එක ඔබලා ඒ අදාළ බටන් එක බුවම ඒ option එක active වෙනවා. ඒ වගේම variables එහෙම store කරන්න ඕන නම් මේ alpha ඔබලා මේ රතු පාටින් තියෙන ඒ බටන්ස් ක්ලික් කරාම ඒකට අදාළ ඇල්ෆා වලට අදාළ ඔපරේෂන්ස් තමයි වෙන්නේ. ඊට අමතරව මේ ඔයාලට පේන ඇති මේ නිල් පාට බ්‍රැකට් එකක් වගේ තියෙන බටන්ස් තියෙනවා. ඒ බටන්ස් වල වෙන්නේ බේස් එක අර දෙකේ පාදය අටේ පාදය එහෙම වෙනස් කරලා ගණන් හදනකොට ඒවයි variables values store කරන්න වගේ තමයි ඒවා use කරන්නේ. මේ දම් පාට වරහන වගේ තියෙන එකේ තියෙන්නේ complex numbers වල ඒ details store කරන්න තමයි ඒක පාවිච්චි කරන්නේ. ඒ වගේම මෙතන variables 1 2 3 4 variables ටිකක් තියෙනවා. ඒවයි අපිට ඕන දේවල් store කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා decimal, hexadecimal, binary, octet calculations කරන්න. මේ තියෙන්නේ අනුකලනය අවකලනය ගණන් සුළු කරන්න. මේ තියෙන්නේ එකතු කිරීම කරන්න. ඒ වගේම මේ තියෙන සාමාන්‍ය ඉලක්කම් ටික සංකරණ සංයෝජන විසඳන්න මේව පාවිච්චි කරන්න පුළුවන් shift එකත් එක්ක. එහෙම තමයි යන්නේ. අපි එකින් එක කතා කරමු ඉස්සරහට එන වීඩියෝ වලින්.